ආයිබෝන් ඉතින් අද නම් මේ ෆෝන් එකෙන් පොඩි වීඩියෝ එකක් මේ යන ගමන් දාන්නේ. අපි දන්නවා දැන් මේ දවස් ටික නම් හොඳටම වහිනවා, කට්ටිය පරිස්සමින් ඇති කියලා හිතනවා. මේ පාරේ යන ගමන් බුලත් කොහොපිටියේ තියෙන සුන්දර දියැලක් තමයි මේ රිකිලියැල්ල. යන ගමන් පාරේ බලාගෙන යන්න පුළුවන්. මේ දවස් ටිකේ වතුර වැඩි නිසා දැන් මගේ පිටිපස්සෙන් පේනවා ඔයාලට මේ වතුර වැඩි නිසා තවත් සුන්දරයි. ඒ වගේම අපි දැන් යන ගමන්ම පොඩ්ඩක් අර නලගනැල්ලේ වතුර පොඩ්ඩක් වැටෙනවා ඒ බන්ට් එක ළඟට ගිය හැකි. ඒ වීඩියෝ කෑලි දෙක මම ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මගේ දැන් මේ පිටිපස්සෙන් පේන රිකිලියැල්ල මම මේ කැමරාව බෑක් කැම් එකනුත් පෙන්නන්න. දැන් නම් ඉතින් මේ දියැලි වලට එනවා තියා හිතන්නවත් එපා. වතුර වැඩි. ඉතින් මම පොඩි බෑක් කැමරාවනුත් පෙන්නන්න ඔයාලට. හරි, මේ තමයි ඉතින් ඔය තියෙන සුන්දර රිකිලියැල්ල. හරි, මේ වීඩියෝ එක නම් ඉතින් පොඩි වීඩියෝ ෂෝට් එකක්. දැන් මම ඉතින් රිකිලියැල්ල තියෙන මගේ පිටිපස්සෙන් තියෙන රිකිලියැල්ල මම කලිනුත් පෙන්නුවා. ඉතුරු එක තමයි ඉතින් නලගනැල්ලේ අර බන්ට් එකට පොඩ්ඩක් ගිහලා පෙන්නන්නම් කිව්වා. ඒකත් බලාගෙන අපි යන් ගමන ඉතුරු ටික. හරි, ඉතින් රිකිලියැල්ලේ ඉඳලා මේ නලගනැල්ල වැටෙන අර පොඩ්ඩක් බන්ට් එක වගේ තැන බලන්න කිලෝමීටර් 3ක් විතර එන්න ඕනේ. මම ඒට ඉතින් වීඩියෝ එකට ගත්තේ නැහැ. පාර හොයාගන්න ලේසි. දැන් නම් ඉතින් එනවා කියලා හිතන්නවත් එපා. මම ළඟට යන්නෙත් නැහැ. මම දුරින් ඉඳලා වගේ පෙන්නන්නම් මේ රිටිගහ ඔය වැස්ස කාලෙට කොච්චර ජලධාරිතාවක් තියද කියලා. අපි පල්ලට යමු පොඩ්ඩක්. හරි, පල්ලට යද්දිත් බලාගෙන යන්න ඕනේ. ඉතින් ලෙස්සනවා. මේ තමයි අර මං කියපු චූටි බන්ට් එක කියන්නේ මේකෙන් තමයි පල්ලේ විදුලි බලාගාරයක් තියෙනවා. ඒකට වතුර යන්නේ. මේ ඉන්නේ ඉතින් රිටිගාවේ වතුර ටික. ඉතින් මේක ගිහිල්ලා වැටෙන්නේ කැලණිකඟට. අර අතනින් පල්ලට තමයි ওই නලගනැල්ල වැටෙන්නේ. zoom කරලා පෙන්නන්න. අර අතනින් පල්ලට නලගනැල්ල වැටෙනවා. මම කලිනුත් වීඩියෝ එක කරා මේ රිටිගාවය දෙපැත්තකට බෙදිලා තමයි වැටෙන්නේ. මේ එක පැත්තක් අර අනිත් පැත්තේ වැටෙන්නේ අර ඔය දෙකට වෙලා තමයි නලගනැල්ලදී තමයි ඔය වෙන් වෙලා තියෙන එක එකට එකතු වෙන්නේ. හරි, ආයේ අලුත් වීඩියෝ එකක් ගෙනේ මේ බලාපොරොත්තු වෙයි. අද අපි සම්බන්ධ